වගේම හැමෝම ආදරයෙන් ජේෂන් අශී YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ටික කාලයක් වීඩියෝස් ගේන්න බැරි වුණානේ. ඉතින් ඔයාලට අත්‍යවශ්‍යයි කියලා හිතන මගේ එක්ස්පීරියන්ස් එකකින් ඔයාලට දැනුමක් ගන්න පුළුවන් වෙයි කියලා හිතන වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. ඉතින් thumbnail එකේ මුලින්ම දකින්න ඇතිනේ මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ කියලා. ඉතින් ඒ ගැන තමයි අද කතා කරන්න හදන්නේ. බබා එක ඉතින් කරනකොට ඔය වගේ දේවල් වෙනවා. හරිද? මම ඉතින් පොඩි නෝට් එකක් දාගත්තා. ඔයාලට වෙනද වගේම මොන වගේ දේවල්ද අත්‍යවශ්‍ය වෙන්නේ කියලා මේ නෝට් එක දාගත්තා. ඉතින් දැන් normal delivery එකයි C section නැත්නම් C-section කියලා අපි කියන්නේ ඒ delivery එක සම්බන්ධව දෙපැත්තෙම මුලින්ම කතා කරොත් දෙපැත්තෙම අපිට හිතෙන විදිහට හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඉතින් ඒක අපි ඩෙලිවර් එක C-section එකකට යනවද එහෙම නැත්නම් normal delivery එකක් කරනවද කියන එක ගොඩාක් දුරට තීරණය වෙන්නේ අපිට බබා හම්බ වෙන්න අවසාන මාස කිහිපය කියන මාස 3 හෝ මාස 2 වෙනකොට අපිට ඇති වෙන අතුරු ලෙඩ රෝග එනවනේ. මම ඔයාලට තේරෙන සිංහල එක තේරෙන විදිහටම මම කියන්න. ඒ අපිට එන සාමාන්‍යයෙන් ඕනෙම අම්ම කෙනෙක් දන්නවා අන්තිම වෙනකොට කියන්නේ මාස 3 අන්තිම මාස 3 පහ වුණාට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් අම්මලාට ප්‍රෙෂර් වැඩි වෙනවා. එතකොට ඩයබටික් තියෙන අම්මිලා ඉන්නවා නම් එයාලට ඒව වැඩි වෙනවා. තව එක එක විදිහේ දේවල් සිද්ධ වෙනවා. එතකොට ડોක්ටර් කෙනෙක් අපිට කිව්වොත් අම්මා ඔයාගේ ඩෙලිවර් එක වෙන්න ඕනේ C-section එක. මොකද බබාටයි ඔයාටයි යම්කිසි අනතුරක් තියෙනවා කියලා. අන්න එහෙම කිව්වොත් අනිවාර්යෙන් අපිට C-section එකකට යන්න වෙනවා. එහෙම නැතුව අපිට මොකුත් ප්‍රශ්නයක් නැතුව බබායි අම්මයි දෙන්නම හොඳින් ඉන්නවා නම් අපිට පුළුවන් normal delivery එකට යන්න. ඒක ડોක්ටර් තමයි තීරණය කරන්නේ අර අවසාන සති කිහිපය හෝ මාස කිහිපය ඔයාගේ තියෙන ලෙඩ රෝග සහ ඔය බබාගේ growth එක එහා සම්බන්ධව. ඉතින් එතකොට දැන් ස්පෙෂල් කියන්නේ මම මේ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක සහ මම හොයාගත්ත කරුණු නැතුව මම ડોක්ටර් කෙනෙක්වත් ඒ අදාළ ශාස්ත්‍රයට අදාළ කෙනෙක්වත් නෙමෙයි. මම මේ ෂෙයා කරගන්නේ දා ඉඳලා මගේ අත්දැකීම තමයි මම ඔයාලට ෂෙයා කරගන්නේ. ඉතින් මම අර කිව්වා වගේ ඩෙලිවරි එකේ අවදානමක් තියෙනවා නම් තමයි අපි C-section එකකට යනවා කියලා ડોක්ටර් තීරණය කරන්නේ. දැන් සමහර අම්මලා ඉන්නවා අපි සාමාන්‍ය පොඩි කාලේ ඉඳන් දැකපු වීඩියෝස් එතකොට අපි දැකපු ටීවී වල දැකපු කතාවල අහපු දේවල් වලින් normal delivery එකට බොරුවට බය වෙලා ඉන්නේ. ඇත්තට කිව්වොත් ඒක බොරුවට බය වෙලා ඉන්නේ. හැබැයි ඒ අම්මට කිසිම ප්‍රශ්නයක්වත් නැහැ. ඒ කියන්නේ බබත් හොඳට නිරෝගීව ඉන්නවා, අම්මත් නිරෝගී. ඒ එහෙම අම්මා කෙනෙක් මම හිතන විදිහට C-section එකකට ඩෙලිවරි එක යන එක ඇත්තටම හරි අපරාධයක්. මොකද ප්‍රශ්නයක් නැහැනේ. ડોක්ටර් සමහර ඉන්න ડોක්ටර්ස්ලාත් අපි normal බබා ගමු කිව්වත් අම්මලාට අර තියෙන බයට තමයි C-section එකකට යන්නේ. ඉතින් එහෙම කරන්න එපා. ඒක අර අපි අහපු දැකපු දේවල් එක ආපු බයක් ඒ කියන්නේ බය මිසක් ඔයාලා ඒකට මොකද්ද වෙන්නේ කියන එක දැනගෙන නෙමෙයිනේ දැන් මේ බය වෙලා තියෙන නිසා බබාට වට කිසිම ප්‍රශ්නයක් නැත්තම් මම කියන්නේ නම් normal delivery එකට යන එක ඇත්තටම හොඳයි. ඒක ડોක්ටර්ගෙන් අහලා ඔයාලට තියෙන රිපෝට්ස් වල තත්ත්ව බලලා තමයි ඒක තීරණයක වෙන්න ඕනේ. එතකොට ලේබර් ප්ලේන් එක තියෙන ටික දවසක් වගේ යනවනික ලේබර් ප්ලේන් එක සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අපිට දවස අද ඩියුටි එක අද දීලා තියෙනවා නම් සමහර විට ඒක ඊට පස්සේ වෙන්න පුළුවන්. දැන් මට බබා හම්බුනේ සති 41 ඉන්නේ. එතකොට දවසක්ම වගේ ලේබර් ප්ලේන් එක තියෙනවා. මම කියන්නේ normal. දැන් මම බාගේ බබා හම්බුනේ මට normal නේ. ඒකට දවසක්ම වගේ ලේබර් ප්ලේන් එක සමහර අම්මලාට තියෙනවා. දැන් මම සාමාන්‍යයෙන් මට ලේබර් පේන් හරියටම එන්න ආවේ රෑ 8ට විතර. ඒතර රෑ 8ට විතර ඇවිල්ලා මම 8ට 9ට වගේ ආවේ ලේබර් පේන් එක. එතකොට මට බබා හම්බුනේ එතකොට පාන්දර 1යි ගානකට. ඉතින් ඒතකොට අර වෙලාව වෙනකම් මම අර ලේබර් පේන් එකේ හිටියා. හැබැයි එතනින් එහාට අපිට බබාව අරගෙන අපි
අපිට බබාව පෙන්නනවත් එක්කම අර සියලු වේදනාවල් නැති වෙලා යනවා. ඒ වගේම දැන් අපිට මැහුම් දානවනේ. කියන්නේ normal මම මේ කතා කරන්නේ normal delivery එකද. ඒ මැහුම් දැම්මහම ඒ මැහුමේ අපි හරියට පරිස්සම් කරගෙන ඒගොල්ලෝ ડોක්ටර්ස්ලා කියන විදිහටම අපි ඒක පරිස්සම් කරගත්තොත් අඩුම සතියක් වගේ යනකොට ඉක්මනට අලුත් තුවාලේ රිකවර් වෙනවා. ඉතින් ඒතකොට මම සික්ෂන් එක ගැන කිව්වොත් මම ඒකේ අත්දැකීමක් මට නැහැ. හැබැයි මම හොයාගත්ත කරුණු සහ ඒකට මුහුණ දුන්නු අම්මලාගේ එක්ස්පීරියන්ස් එක අහලා මම මේ ඔයාලට කියන්නේ. ඉතින් එයාලට අපිට බබා හම් වෙන ටයිම් එකේ එයාලට කිසිම වේදනාවක් නැහැ. වේදනාවක් නැහැ කියන්නේ ඔපරේෂන් එකක් කරන්නේ. ඒක හිරිපැටල ඔපරේෂන් එකක් කරන නිසා ඒ වෙලාවේ වේදනාවක් නැහැ. නමුත් බබා හම්බ වෙලා අපිට දැන් normally අපි හිරිවට අපි හිතමු අපි දතක් ගලවන්න අපිට ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඊට පස්සේ කොහොමද අපිට ඒක පොඩි රිදීමක් එනවනේ. අන්න ඒ වගේ ඊට වැඩිය අර අම්මලාට ඊට පස්සේ තමයි වේදනාව එන්නේ. ඉතින් ඒ එන වේදනාව සමහර විටක ටිකක් හරි අමාරුයි. කියන්නේ ඒක දරා ගන්න බැරි අම්මලා තියෙනවා. normal delivery එක වුණත් දරා ගන්න බැරි අම්මලා ඉන්නවා. C-section එකදී පස්සේ කියන්නේ බබා හම්බුනාට පස්සේ මේ වේදනාවක් දරා ගන්න බැරි අම්මලා ඉන්නවා. ඒක මම හැමතිස්සෙම කියනවා වගේ එක අම්මගේ එක අම්මට ඒක ඩිපෙන්ඩ් වෙනවා. මොකද අපිට දරා ගැනීමේ ශක්තිය අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් අර කිව්ව දේ තමයි කිසිම අවදානමක් නැත්තම් බබාටවත් ඔයාටවත් කිසිම අවදානමක් නැත්තම් නිකන් අර බයට normal delivery එකට තියෙන බයට C-section එකකට යන්න එපා. ඉතින් මොකද මම හිතනවා මොකද C-section එකකට වැඩිය normal delivery එක අර ඒ වේලාවේ එන වේදනාව විතරයි. ඊට පස්සේ ඇත්තටම පොඩි වේදනාවක් තියෙනව නැතුවම නෙමෙයි. ඒ වුණාට ඒක මට හිතෙනවා හොඳයි කියලා. මොකද C-section එක මොනවා කියන්නේ අපිට ඔයාලට දන්න මෙතන කියන්නේ C-section එකට යන්න කලින් අපි ලෙටර්ස් වගේක් සයින් කරගන්න වෙයි. කියන්නේ ඒකේ පොඩි අවදානමක් තියෙන නිසානේ සයින් කරගන්නේ. කරපු අය කියන්නේ පළවෙනි බබා C-section කරපු අම්මා කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් දෙවෙනි බබා වෙනුවෙන් අනිවාර්යෙන් ඒගොල්ලෝ දන්නවා මේක සයින් කරගන්නවා. මොකද ඒ මොන හරි අවදානමක් තියෙන නිසා ඉඳා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපි අවදානමක් ගන්න ඕනේ නැහැ කියන එක තමයි මම නම් හිතන්නේ. මම මේ කියන්නේ මගේ පැත්තෙන් හිතලා සහ මට දැනෙච්ච දේ. මොකද මම normal delivery එකක් කරපු අම්මා කෙනෙක් නිසා. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් C-section එකක් කරාට පස්සේ ඒ අම්මලාට සාමාන්‍යයෙන් කාලයක් යනතුරු කියන්නේ අපි හිතමු සතියක් දෙකක් වගේ යනතුරු සහ මම හිතන්නේ සමහරට ඊට වැඩි වෙන්නත් පුළුවන් හරියට ඇවිදින්න සාමාන්‍යයෙන් hina වෙන්න වැහයෙන් කහින්නවත් බැරි තරම් වේදනාවක් එනවලු අර මැහුම මේ කැපුම නිසා. මොකද ඒක ලේයර්ස් 7ක් විතර වගේ අපේ බඩේ කැපෙනවනේ. ලොකු ඔපරේෂන් එකක්. ඉතින් ඒ අම්මලා හරිය පරිස්සම් වෙන්න ඕනේ. මොකද අර ඔපරේෂන් එකක් කරා කියන්නේ ඇත්තටම ලොකු දෙයක් මේක. ඒ නිසා හරිය පරිස්සමෙන් තමයි මේ දේ අපි පරිස්සම් කරගන්න ඕනේ. එතනත් පොඩි රිස්ක් එකක් තියෙනවා. අර අපි බයට C-section එක තෝරගත්තට අර වගේ කියන්නේ හරියට ඇවිදින්න බෑ. වාඩි වෙන්න ගියත් කියන්නේ අපි හැමදේටම අපි වාඩි වෙන්න ගියත් අපේ බඩ ඇකිලිලා වගේනේ අපි වාඩි වෙන්නේ නැගිටින්න. එතකොට හරි අමාරුයි. ඉතින් එතන ඒ අමාරුව තියෙනවා C-section එකක් කරන අම්මා කෙනෙක්ට. ඒ වගේම normal delivery එකක් කරන අම්මා කෙනෙක්ට අර මැහුම සාමාන්‍යයෙන් අපිට මැහුම දැම්මට පස්සේ අපිටත් හරි අමාරුයි වාඩි වෙන්න. කියන්නේ සාමාන්‍යයෙන් එයාලා හැමතිස්සෙම කියන්නේ අර අපි කියන්නේ සෝෆා, ඒ කියන්නේ සෝෆා කියන්නේ අපි ඉඳගත්තාම පල්ලෙහාට එබෙන චෙයාර්ස් වල ඉඳගන්න එපා කියලා කියනවා. මොකද අර මැහුම් හොඳට ෆිට වෙලා හරියට රිකවර් වෙන්න නම් අපි හොඳ කියන්නේ ප්ලාස්ටික් පුටුවක හරි අර යකඩ පුටුවක හරි. එතකොට අපිට දැන් මම ගියේ කාසල් හොස්පිටල් එකේනේ. කාසල් හොස්පිටල් එකේ තියෙන ටිකක් යකඩ වගේ පුටුවක් අපිට පස්සේ අපි වනිත් වෝඩ් එකට චේන්ජ් කරාට පස්සේ අපිට වාඩි වෙන්න දෙන්නේ. ඒකයි අර මැහුම ඉක්මනට රිකවර් වෙන්න ඕනේ නිසා. ඉතින් එතනත් පොඩි අමාරුවක් තියෙනවා. හැබැයි සමහර අය කියනවානේ C-section එකෙන් පස්සේ අපිට එනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය කොන්ද කැක්කුම් ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් normal අම්මා කෙනෙක්ට නම් මම හිතන්නේ ඉන්නේ නැහැ. දැනට දැන් මම බබාගේ බබත් ඩිලිවර් කළා නම් අවුරුදු 5ක් විතර වෙනවානේ. හැබැයි තවමත් මට අර ඩිලිවර් එකෙන් එන පේන්ස් ඒ කියන්නේ ඩිලිවර් එක කරාට පස්සේ මෙහෙම දෙයක් හින්දායි මේ ඉන්නේ කියන ඒ වගේ මුකුත් පේන්ස් තාම නැහැ. මොකද මම normal ඩිලිවර් එකක් කරපු නිසා. ඉතින් අනිත් එක තමයි
අපිට කියනවානේ ડોක්ටර්ස් සහ සාමාන්‍ය සමාජ මතයක් තියෙනවා පළවෙනි බබා සීස කරොත් දෙවෙනි බබා නෝමල් ගන්න බෑ ඒ බබත් සීස කළාම තමයි ගන්න වෙන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපි හිතමුකෝ ඒක ලොකුවට බලපානවා. හරි එක ළඟ බබාලා අපි කියමු සාමාන්‍ය අවුරුද්දක දෙකමාරක් වගේ හම්බ වෙනවා නම් කොහොමත් බොහෝ දුරට ડોක්ටර්ස්ලා නෝමල් ඩිලිවරි එකට යන්නේ අනිවාර්ය සී සෙක්ෂන් එකට යන්නේ. ඒක ડોක්ටර්ස්ලා ප්‍රොමෝට් කරන්නේ නැත්තේ මොකද අම්මට ජීවිත අවදානමක් තියෙනවා නිසා. මොකද ඒ ජීවිත අවදානම ගැන කියන්නේ දැන් අපි ලේයර්ස් 7ක් විතර කපලා නිලක් වැඩි ඒක ලොකු ඔපරේෂන් එකක්. ඒ ඔපරේෂන් එකෙන් පස්සේ අවුරුදු සමහර විට තව බබෙක්ට අපි ඩිලිවරි එක නෝමල් කරනකොට සමහර විට අපි ඒක පුෂ් කරන්න කියලා ඔයාලා දන්නවනේ. ඒකට ලොකු එනර්ජි එකක් ඕනෑගෙන් බබාව අපි බඩෙන් එළියට දෙන්න. ඉතින් එතකොට අර දාලා තියෙන මහම් මොන හරි පිපිරීමකට හරි ඉරීමකට හරි ලකුණුත් එතන අම්මට සබබට දෙන්නටම ලොකු ජීවිත අවදානමක් තියෙන නිසා තමයි අර කියන්නේ පළවෙනි බබා සීස බබෙක් නම් දෙවෙනි එකනා සීස තමයි නෝමල් කරන්න බෑ කියලා. අම්මට කිසිම ප්‍රශ්නයක් නැතුව අම්මගේ තුවාල හොඳටම වේලිලා සාමාන්‍ය කාලයක් ගිහිල්ලා නම් බොහෝ දුරට ඉතින් අම්මට ප්‍රශ්නයක් නැත්තම් ඒක නෝමල් ඩිලිවරි එකක් විදිහට දෙවෙනි බබාව ගන්න පුළුවන්. නැත්තම් අපේ ලංකාවේ ගොඩක් දුරට ડોක්ටර්ස්ලා ප්‍රොමෝට් කරන්නේ නැහැ නෝමල් කියන්නේ පළවෙනි බබා සීස කළා දෙවෙනි බබා නෝමල් ගන්න එක ලොකුවට ප්‍රොමෝට් කරන්නේ අර ජීවිත අවදානම අම්මට තියෙන නිසා. ඉතින් ඊළඟ කාරණේ තමයි අනිත් එක. දැන් ওই ටික තමයි දැන් සාමාන්‍ය කෙනෙක් හිතනවානේ මම නෝමල් ඩිලිවරි එකට යනවා. මම C section එකකින් අර මම ඉස්සෙල්ලා කියපු කරුණු ටික තමයි ඔකට වෙනම ඒ කියන්නේ නෝමල් ඩිලිවරි එක කරත් වේදනාවක් තියෙනවා. සීස එකක් කරලා බබාව ගත්තත් ඩිලිවරි කරත් ඒත් වේදනාවක් තියෙනවා. ඒක බලපාන්නේ නෝමල් ඩිලිවරි එකකදී නම් අම්මට පෙර අවස්ථාවේ ඉඳලා කියන්නේ අපි ලේබර් රූම් දාන වෙලාවටත් කලින් ඉඳලා සමහර විට දවසක් තිස්සෙම ලේබර් පේන්ස් ඇවිල්ලා තමයි බබාව ඩිලිවර් කරන්නේ. ඊට පස්සේ වේදනාවක් නැහැ. අර තුවාල වලට දාන මැහුමේ තමයි වේදනාව තියෙන්නේ. හැබැයි C section අම්ම කෙනෙක්ට බබා හම්බ වෙන්න කලින්වත් බබා හම්බ වෙන ටයිම් එකේදීවත් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. මොකද ඒක ඔපරේෂන් එකක් හිරිවට්ටලා කරන්නේ. හැබැයි ඊට පස්සේ බබා හම්බුනාට පස්සේ ඒ අම්මලාට ඊතර වේදනාවක් තියෙනවා. ඉතින් මම ගොඩක් ඉල්ලනවා මේ සමාජයේ මටත් ඇහිලා තියෙනවා නෝමල් එකක් ඩිලිවරි එකක් කරපු අම්මලාට තමයි දරු කැක්කුම තියෙන්නේ C section එකක් කරපු අම්මලාට දරු කැක්කුම නැහැ කියන කණේ මතේ ඇත්තටම අපේ සමාජයෙන් ඇත්තටම අයින් වෙලා යන්න ඕනේ මතයක්. මොකද අම්මා කෙනෙක් කියන්නේ දරුවෙක්ව හරි ආදරයෙන් මෙලොවට බිහි කරන්නේ. ඒකට නෝමල් ඩිලිවරි එකක් වුණා C section ඩිලිවරි එකක් වුණත් ඒ අම්මා වේදනාවක් විඳිනවා. ඒක පෙර හෝ පසු කියන්නේ ඩිලිවරි එකෙන් කලින් හෝ ඩිලිවරි එකට පස්සේ හරි ඒ අම්මයි විඳින්නේ දරුවෝ මේ ලෝකෙට බිහි කරපු වේදනාව. ඉතින් මම හිතනවා අර සමාජයේ ඔය කියන මතේ අනිවාර්යයෙන්ම අයින් වෙන්න ඕනේ. මොකද ඔය දෙවිදිහේ කොයි විදිහේ බබා මේ ලෝකෙට බිහි කරත් ඒ අම්මා ඇත්තටම ලොකු වේදනාවක් විඳිනවා. ඊට පස්සේ මම මේ පොයින්ට් කරගත්තා. මොකද මටත් මේක අමතක වෙන නිසා ඔයාලට මේ කියන්නේ දැන් ওই දෙකෙන්ම අපි මහුම් දාලා අපි normal delivery එකදී මහුම් දාලා ඒ දෙක කරත් C section එකේදී delivery කරත් ඔක එන්න අපි හරියට පරිසම් කරගත්තොත් දවසින් දවස ඔක පොසිටිව් වෙනවා. කියන්නේ ඉක්මනට රිකවර් වෙනවා තුවාලේ. ඉතින් එතකොට බය වෙන්න දෙයක් නැහැ. එන්න වැඩි වෙන්නේ නැහැනේ. දවසින් දවස අපි නිදාගෙන නැගිටින්න අපිට ඔය තුවාල රිකවර් වෙනවා. අපි හරියට පරිස්සමෙන් බලා ගත්තොත්. ඒ හින්දා ඒ ගැන වොරි වෙන්න එපා. කිසිම වෙලාවකවත් මේක වේදනාවක් කියලා නෑ. ඒක දවසින් දවස අපිට ඒක අඩු වෙනවා. ඉතින් අනිත් දේ තමයි මොන ඩිලිවරි එක කළත් අපිට ඕනේ එකම අරමුණ බබාව නිදුක් නිරෝගී දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න නිති. ඒක නෝමල් විදිහටද කරේ ඒක කරේ C section එකකින්ද කියන්නේ සීස කළාද ගත්තේ කියන එක සමාජයට බලපෑමක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒක කොහොම ගත්තත් දරුවා නිදුක් නිරෝගී සහ අම්මා නිරෝගීව ඉන්නවා නම් ඒක තමයි වැදගත් වෙන එකම කරුණ. ඉතින් ඔය දේ තමයි මට කියන්න ඕනේ. මම හිතනවා ඔයගලන්ට ඒක පැහැදිලි ඇති කියලා. මොකද මෙතනින් එහාට ලොකුවට අර ඔයාලට විද්‍යාත්මක විදිහට පැහැදිලි කරනවට වැඩිය
අයගෙන් අහන එක වැඩි ලොකුවට අහන්න යන්න එපා. ඔයාලා බලන්න දරුවව කොහොමද අපි පහසුවෙන් ඩිලිවර් කරන්නේ, බබාට කොහොමද පෝෂණය දෙන්නේ, බබාව ඊට පස්සේ කොහොමද අපි කෑ ගන්නලා හරි ලස්සනට බබාව බලාගන්නේ කොහොමද කියන ඒවා විතරක් හිතන්න. අර ඩිලිවර් එක කොහොමද, ඒක අමාරුයිද, C-section ඒක වැඩි ගැන හිතන්න යන්න එපා. එතකොට ඒක ඔයගලන්ට මනසට ඒක වදයක්. ඉතින් හැමතිස්සෙම පොසිටිව්ම හිතන්න. මම බබාව මගේ බබා නිරෝගී, මමත් නිරෝගී, ඉන්න නිරෝගී දරුවෙක් මේ ලෝකෙට උපත ලබන්න කියන එක ගැන විතරක් හිතන්න. මොනවා හරි ප්‍රශ්නයක් තිබිලා ડોක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරොත් නෑ අනිවාර්යෙන් අම්මා සීස කරලා තමයි බබාව ගන්න වෙන්නේ කියලා අන්න ඒ තැනදී විතරක් ඒකට අවධානය යොමු කරන්න. ඉතින් මම හිතන විදිහට මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මට නම් හිතෙනවා හොඳම දේ තමයි නෝමල් ඩිලිවරි එකක් කරන එක. මම මගේ මතේ. මොකද මේ සාමාන්‍යයෙන් බබා වුණත් තනියෙන් දවස් දෙකක් තුනක් යනකොට බබා වුණත් තනියෙන් අපිට බලා ගන්න පුළුවන්. එතන මම කරපු දේ සමහරට වෙන අම්මා කෙනෙක්ට ඒ දේ බැරි වෙන්න පුළුවන්. මම අර කියනෝනේ කෙනාගේ විදිහානෝයි කියලා. ඉතින් මට නම් හිතෙන්නේ මට හිතන දේ අර කිසිම ප්‍රශ්නයක් නැතුව බබත් අම්මත් දෙන්නම හොඳින් නම් නෝමල් ඩිලිවරි එකකට යන එක තමයි හොඳම දේ. අනිත් එක තමයි ඔයාලට කියන්න ඕනේ මොන බබා කොහොම විදිහකට අපි මෙලව එළියට ගත්තත් ඒ බබා නිරෝගී දරුවෙක් වෙන්න කියලා මේ වීඩියෝ එක බලන හැම අම්මා කෙනෙක්ගේම දරුවෙක් නිරෝගී දරු උපතක් ලැබෙන්න කියලා මම අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඊළඟ දේ තමයි අම්මා අනිතර ඩිලිවරි එකක් කරපු අම්මා කෙනෙක් අනිත් අම්මලාව ඕනෑමට වඩා බය කරන්න යන්න මේ දේ එපා කරවන්න එහෙම දේවල් යම්මලාට ප්‍රෙග්නන්ට් අම්මලාට කියන්න කරන්න යන්න එපා. ඒ කියන්නේ වෙන්න පුළුවන් දේවල් කියන්න. නමුත් ඒක අර ඕවර් බය කරලා මේ විදිහට කියන්න යන්න එපා. මොකද ඒ බබාටත් ඒ දේ දැනෙනවා. ඒ නිසා එහෙම කියන්නේ නැතුව අම්මට හරි පොසිටිව් දේවල්ම ඔළුවට දාන්න. ඒ කියන්නේ අම්මගේ වටපිටාවේ ඉන්න අයත් දැනගන්න ඕනේ. ඒ අම්මට කොහොමද සලකන්න ඕනේ. කොයි විදිහටද අම්මගේ ඔළුව හදන්න ඕනි කියන එක වටපිටාවේ යාගේ පවුලේ අයත් ඇත්තටම ලොකු උනන්දුවක් දෙන්න ඕනි. ඒ අම්මව කඩාගෙන වැටෙන තැනට කරුණු දේවල් කියන්නේ නැතුව ඒ අම්මව හරි පොසිටිව් විදිහට ඩිලිවරි එකට යොමු කරන්න තමයි බොහෝ දුරට ඔයගොල්ලෝ හිතා ගන්න ඕනේ. ඉතින් දැන් අර normal delivery C-section delivery කියන එක තීරණය වෙන්නේ බොහෝ දුරට ඔයාටත් ඒ කියන්නේ අම්මටත් බබාටත් තියෙන ඒ වෙලාවේ තියෙන සිටුේෂන් එක තමයි. දැන් මමත් ඩිලිවරි එකට හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉද්දි normal delivery කියලා අම්මව ඇඩ්මිට් කරලා හිටපු අම්මා කෙනෙක් අන්තිම මොහොතේ අම්මට මුකුත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් බබා හම්බෙන්න ලේබර් රූම් දාන්න බලනකොට ප්‍රෙෂර් හොඳට වැඩිලා පස්සේ අම්මට ටිකක් අමාරු වුණා. අමාරු වෙන හින්දා ඒ අම්මා normal delivery එකට ඇවිල්ලා තිබුණා. පස්සේ ඒ අම්මව C-section එකකින් තමයි බබාව ඩිලිවර් කරේ. ඔය වගේ දේවල් වෙනවා. ඉතින් අර අපිට මොකුත් ප්‍රශ්නයක් නැතුව C-section එකටම පෙළඹෙන්න එපා. කල්පනා කරලා බලන්න ડોක්ටර් කෙනෙක් එක්ක කතා කරන්න. මට වැඩි දේවල් දන්න ડોක්ටර්ස් channel කරපු ડોක්ටර් ඉන්නවනේ. ඒ ડોක්ටර් හැමදේම ඔයාලට පැහැදිලි කරලා කියයිති. ඒ නිසා අනවශ්‍ය බියක් ගන්න එපා ඩිලිවරි එක සම්බන්ධව. ඉතින් ඔය ටික තමයි අන්තිමටම කියන්න ඕනි මට. අනිත් එක තමයි මේ කිසිසේත්ම අනිත් අම්මලා අර ප්‍රෙග්නන්ට් අම්මලාව බය කරන්න යන්න එපා. තමන්ගේ අත්දැකීම ඕනමට වැඩිය කියලා. ඇත්ත කියන්න බොරු කියන්න නෙමෙයි. නමුත් ඒකේ අම්මට සුදුසු විදිහට අපි කෙනෙක්ගේ හිතක් රිදෙන්නේ නැති වෙන්න දේවල් කියන්නේ අන්නේ මේ විදිහට ඒ කරුණු පහදලා දෙන්න. ඉතින් ඔය ටික තමයි කියන්න ඕනුනේ. මම හිතනවා ඔයාලගේ හිතට පොඩි හරි සැනසීමක් එන්න ඇති කියලා. මේක normal ද බබාව ගන්න ඩිලිවර් කරන්නේ නැත්නම් C-section ද ඩිලිවර් කරන්න කියලා. ඉතින් හැමදාම ඉල්ලනවා වගේ ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලන හැම අම්මා කෙනෙක්ගේම බබෙක් නිදුක් නිරෝගී විදිහට මේ ලෝකේ එළිය දකින්න කියලා. අම්මත් නිරෝගී විදිහටම බබත් ඒ විදිහටම කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සන සෝස බබාලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔක තමයි අද කියන්න ඕනේ. මොකද ගොඩක් අය මැසේජ් උත් දාලා තිබුණා normal delivery එකක්ද හොඳ කොහොමද කියන්නේ මගේ අත්දැකීම එක්ක. ඉතින්
ඔය ටික තමයි දැන් මම කරුණු වශයෙන් කියවනේ මේ දේවල් හින්දා තමයි ඒක normal delivery එකක්ද නැත්නම් C section delivery එකක් විදිහටද යන්නේ කියලා. ඉතින් වෙනදා වගේම ආදරෙන් ඉල්ලනවා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම දැන් reply කරනවා. එතකොට ඒ ටික තමයි ඇත්තටම කියන්න ඕනේ. ඉතින් එහෙනම් මතක කරලා channel එක subscribe කරන්න. දිගටම එකතු වෙලා ඉන්න කියලා මාත් එක්ක ඉල්ලනවා. එහෙනම් අදට ගිහිල්ලා ඉන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.